යුක්‍රේනය රුසියානු ගුවන් හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රුසියාව සමග යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්‍රේනය එල්ල කළ විශාලතම දිගුදුර ප්‍රහාරය මෙයයි. රුසියානු ගුවන් හමුදා කඳවුරු 4කට ප්‍රහාර එල්ල කළ බවයි යුක්‍රේනය පවසන්නේ. ප්‍රහාරයෙන් රුසියානු යුද ගුවන් යාන 40කට හානි සිදුව තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ ප්‍රහාර මාලාව සඳහා ඩ්‍රෝන යාන යොදාගෙන ඇති බවයි. SBU ආරක්ෂක සේවය මෙම මෙහෙයුම්වලදී ඩ්‍රෝන යාන 117ක් භාවිතා කළ බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කී පවසනවා. මෙහෙයුම් නම් කර ඇත්තේ ස්පයිඩර් වෙබ් යනුවෙනි. වසර එකහමාරක් පුරා මෙම ප්‍රහාරය සැලසුම් කළ බවයි යුක්‍රේන හමුදාව පවසන්නේ. ඩ්‍රෝන යාන ලී පෙට්ටි තුල සංගවා ට්‍රක් රථවලින් රුසියානු ගුවන් කඳවුරු අසලටම ගෙන ගොස් කඳවුරු 4ටම එකවර ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි රුසියාව හඳුන්වන්නේ. මේ අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් දෙවැනි වටේ සාම සාකච්ඡා සඳහා අද තුර්කියේ ඉස්තාම්බූල් නුවරදී හමු වීමට නියමිතයි.